සුබ දවසක් යාළුවනේ. හිරු ප්ලාන්නර්ස් YouTube channel එක වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දැනටමත් දන්නවා ඇති මම මේ channel එකෙන් ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ නයිමිරිස් වගාව පිළිබඳව. ඒ කියන්නේ අපි නයිමිරිස් වගාවක පස් මාධ්‍ය සකස් කරගන්න ස්ථානයේ සිට මෙන්න මේ අස්වැන්න ගන්න ස්ථානය දක්වාම වීඩියෝස් මං ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර ඔයාලට මෙන්න මේ නයිමිරිස් වගාවට හැදෙන ලෙඩ් රෝග පිළිබඳව මම විශේෂ වීඩියෝස් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඔයාලා දන්නවා ඇති මේ දවස්වල නයිමිරිස් 1200 300ට වගේ මිලකට යනවා. පහුගිය මාසවල නයිමිරිස් 1800ටත් ගියා. ඔයාලා දන්නවා ඇති ඒකට සාපේක්ෂව අමු මිරිස් ඊට පස්සේ මාළු මිරිස් ඉහළ මිලකට ගියා. ඒ කියන්නේ 1300ට විතර ගියා. ඒත් ඒ වගේ මිල දැන් එන්න පහළ යනවා. මේ දවස්වල සාමාන්‍ය අමු මිරිස් කිලෝ එකක් රුපියල් 500ක වගේ මිලකටත් මාළු මිරිස් කිලෝ එකක් රුපියල් 300ක් වගේ මිලකටත් පහළ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ යාළුවනේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ නයිමිරිස් වගාවක අස්වැන්න අපිට අවුරුද්ද පුරාම ඒකාකාරීව ගන්න පුළුවන් වගේම මේකේ ස්ථාවර මිලක් තියෙනවා. ඒ කියන්නේ වෙළඳපොළ ස්ථාවර මිලක් තියෙන නිසා ඔයාලට මෙන්න මේ වගාවෙන් පාඩු වෙන එක අඩුයි. ඒ කියන්නේ මෙන්න මේ වගාව ලාභදායක වගාවක්. යාළුවෙන් එහෙනම් අද අපි බලමු මෙන්න මේ අස්වැන්න ගන්න වගාවක දාන්න පුළුවන් තවත් පොහොර එකක් ගැන අද අපි බලමු. මං ඔයාලට අද කියලා දෙන්නම් මෙන්න මේ නයිමිරිස් පැලයකට මෙන්න මේ ප්‍රමාණය නයිමිරිස් පැලයකට ඒ කියන්නේ කරල් හැදෙන මල් හටගන්න නයිමිරිස් පැලයකට අපිට යොදන්න පුළුවන් තවත් පොහොර එකක් ගැන. ඒ පොහොර එක ඔයාලට කියනවා නම් මම ඒක ඔයාලට අද පෙන්නන්නම්. ඒ පොහොර එක මෙන්න මේ පොහොර එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ නයිමිරිස් පැලයට. මෙන්න මේ පොහොර එකේ නම තමයි කැල්සිනිට්. මෙන්න මේ පොහොර මෙන්න මේ කැල්සියම් පොහොර එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ නයිමිරිස් වගාවකට. මම දැන් යාළුවනේ ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ කැල්සියම් පොහොර එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ නයිමිරිස් කරල් තියෙනවා. මේවා හොඳට පිරිපුන්ව තියෙනවා. මෙන්න මේවා හොඳට පිරිපුන්ව තියෙනවා. මෙන්න මේ මම ඔයාලට කඩලා පෙන්නන්නම්. දැන් මෙන්න මේ කරලා අපි ගමු. මේ වලට පේනවා ඇති මෙන්න මේ කරලා තියෙනවා. මෙන්න මේ කරලේ මෙන්න මෙහෙම එබුවම තද ගතියක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේකේ පොත්ත ගොඩාක් මාංශල වෙනවා. පොත්ත මාංශල වෙනවා කියන්නේ මෙන්න මේකේ බර වැඩි වෙනවා. ඊට පස්සේ දැන් මේක ඔයාලට අස්වැන්න නෙලලා සාමාන්‍ය මේක සතියක් වගේ කාලයක් ඔයාලට තියාගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ සතියක් වගේ තියාගන්න පුළුවන්. මෙන්න මේ නයිමිරිස් කරලක් කඩලා. ඒ මොකද යාළුවනේ මෙන්න මේ කැල්සියම් පොහොර එක අපි පාවිච්චි කරන නිසා මෙන්න මේකේ පොත්ත හොඳට ඝනකම් වෙලා තියෙනවා. ඒ හින්දා මෙන්න මේකේ ගුණාත්මක භාවය වැඩි. ඊට පස්සේ බරත් වැඩි. ආයි යාළුවනේ සාමාන්‍ය මෙන්න මේ පැලේක ඔයාලා දන්නවා ඇති මල් හට ගන්නවා. මල් හට ගත්තට පස්සේ මෙන්න මේ මල් වැටෙනවා. ඒකට හේතු කාරණා කිහිපයක් තියෙනවා. මම මේ හේතු කාරණා ටිකක් දැන් කෙටියෙන් ඔයාලට කියලා දෙන්නම්. එකක් තමයි යාළුවනේ මෙන්න මේ වගේ ග්‍රීන් හවුස් එක නම් මේක පොලිනේෂන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක පරාගණය වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි උදේට ඒකට මෙන්න මේ විදිහට ගස් පොඩ්ඩක් හොල්ලන්න ඕනි. ඊට පස්සේ පරාගණය වෙනවා. ඊට පස්සේ තවත් හේතුවක් තමයි යාළුවනේ මෙන්න මේ පොහොර මදිකම. පොහොර කියලා ගත්තම අපි මෙන්න මේ කැල්සියම් පොහොර එක මදි වුණාමත් මෙන්න මේ මල් වැටෙනවා. ඒකට යාළුවනේ අපිට මෙන්න මේ කැල්සිනිට් පොහොර එක පාවිච්චි කරන්න පුළුවන්. කැල්සිනිට් පොහොර එක පාවිච්චි කරාම මල් වැටෙන එක යාළුවනේ අඩු වෙනවා. දැන් මේකට යාළුවනේ කැල්සියම් මදි වුණාම අනිවාර්යෙන් මල් වැටෙනවා. ඒ නිසා මෙන්න මේ කැල්සිනිට් පොහොර එක ඔයාලා අවශ්‍ය ප්‍රමාණයට පාවිච්චි කරන්න ඔයාලට පුළුවන්. මම යාළුවනේ දැන් ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ කැල්සියම් පොහොර එක කොච්චර ප්‍රමාණයක් මෙන්න මේ වගේ පැලයකට දාන්න ඕනිද කියලා. මම මේවා කියලා දෙන්නේ මගේ අත්දැකීම් අනුව අපි මේවා වසර ගණනාවක් මේවා ප්‍රැක්ටිකලි කරලා බලලා තමයි මම ඔයාලට මේ කියලා දෙන්නේ. මෙන්න මේ වගේ මල් හට ගන්න පැලයකට ඔයාලා මේකෙන් දාන්න ග්‍රෑම් 1.5ක් වතුර ලීටරයකට දාන්න. වතුර ලීටරයට
මේකෙන් ග්‍රෑම් 1.5ක් වෙන්න දාලා මෙන්න මෙහෙම පොහොර එකක් තියෙන්නේ. මෙන්න මේ පොහොර එකෙන් මං කිව්ව ප්‍රමාණයට දාලා දිය කරගෙන සාමාන්‍ය මෙන්න මේ පැලයකට ඔයාලා මිලිලීටර් 300ක් වගේ දාන්න. මිලිලීටර් 300ක් වගේ දාන්න. මං ඔයාලට දාන විදිහත් දැන් කියලා දෙන්නම්. ඔයාලා යාළුවනේ ඔයාලත් වගාවක් කරනවා නම් මෙන්න මේ වගේ පොඩි තරාදියක් පාවිච්චි කරන්න. මෙන්න මේ වගේ පොඩි තරාදියක් සාමාන්‍යයෙන් 1500කට වඩා අඩු මුදලක් වෙන්නේ. ඔයාලට ගොඩක් වටිනවා මේ වගේ තරාදියක් පාවිච්චි කරා නම්. ඊට පස්සේ මෙන්න මෙහෙම දාලා අපි දැන් මේක දී කරන්න යන්නේ මෙන්න මේ මල් බාල්දියට. මෙන්න මේ මල් බාල්දිය යාළුවනේ මල් බාල්දියක සාමාන්‍ය යාළුවනේ ලීටර් 10ක් අල්ලනවා. ලීටර් 10ක් වතුර අල්ලනවා. එතකොට අපි මේකට දාන්න ඕනේ මං කිව්වේ 1.5ක් කියලා. එතකොට ග්‍රෑම් 15ක් දැම්මනම් හරි. හරි. අපි දැන් ග්‍රෑම් 15ක් දාගත්තා. ඊට පස්සේ අපිට වතුරේ මෙන්න මේ විදිහට දී කරලා මෙන්න මේ වගේ ගල් කැටයක් පාවිච්චි කරලා මේක දිය කරගන්න පුළුවන්. මෙන්න මේ කැල්සියම් පොහොරක යාළුවනේ ජලය හොඳින් දිය වෙනවා. ඒ කියන්නේ මේකේ කැට නැති වෙන්න හොඳින් ඉක්මනින් දිය වෙනවා. ඒ නිසා මෙන්න මේක හැම වෙලේම මෙන්න මේ විදිහට දිය කරලා පාවිච්චි කරනවා හොඳයි. මොකද ගහට ඉක්මනින් මෙන්න මේ පොහොර එක උරා ගන්නවා. ඒ නිසා මෙන්න මේ විදිහට ඔයාලා දිය කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ මල් බාදියට මෙන්න මේ විදිහට පොහොර එක දාගන්න. ඊට පස්සේ තවත් වතුර ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ ඔයාලට යාළුවනේ මෙන්න මේ පොහොර එක මෙන්න මේ විදිහට දාන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා මිලිලීටර් 300ක් වගේ කියලා. ඒක ඔයාලට මෙන්න මේ ගානට දාගන්න. සාමාන්‍යයෙන් අපිට 300 මැන ඉන්න බෑනේ. ඔයාලා මෙහෙම දාගෙන යන්න. සාමාන්‍යයෙන් ඔන්න ඔය තෙපෙකින් දැම්මනම් ඇති. එන්න ඔය විදිහට තමයි කැල්සියම් එක අපි දාන්නේ. ඉතින් අපිට මේක දාන්න පුළුවන්. ඔයාලා මේ වගාවකට හැමදාම වතුර දානවා නම් මෙන්න මේ කැල්සියම් කැටයකින් සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ප්‍රමාණයක්, ඒ කියන්නේ ග්‍රෑම් 5ක විතර ප්‍රමාණයක් මෙන්න මේ පැලේ වටේට දාලා මෙන්න මේක මීඩියා එකත් එක්ක කවලම් කරගෙන වතුර දාන්නත් පුළුවන්. එහෙම දෙපාරක් විතර වතුර දාද්දී මෙන්න මේ කැල්සියම් පොහොර එක දිය වෙලා යනවා. එන්නේ මේ විදිහට තමයි යාළුවනේ කැල්සියම් පොහොර එක දාන්නේ. මම කැල්සියම් පොහොර එක දාන විදිය ඔයාලට කියලා දුන්නා. කැල්සියම් පොහොර එකේ දාන එකේ වාසි මං කියලා දුන්නා. ඔයාලට තවත් මේ කැල්සියම් පොහොර එක ගැන ප්‍රශ්න ඇති මොන හරි. ඒ ප්‍රශ්න තියෙනවා නම් අපේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මං අනිවාර්යෙන් ඒවට මට වෙලාවල් ලැබුණ ගමන් පිළිතුරු සපයනවා. ඔයාලා වීඩියෝ එක හොඳයි නම් අපි අනිවාර්යෙන් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාලා දැන්ටම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ channel එක සබස්ක්‍රයිබ් කරලා මෙවැනි වීඩියෝස් දිගටම ගෙන්නා ගන්න ඔයාලට පුළුවන්. එහෙනම් යාළුවනේ අපි තවත් මෙවැනි වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.